Good day everyone. අද අපි බලනවා ජපන් භාෂාවේ N5 සිලබස් එකට අදාළව තියෙන පොත තමයි මින්නන නිහොංගු පොත. මේ මින්නන නිහොංගු පොතේ පළවෙනි පාඩමට අදාළ අතරශී කොතබා නැත්නම් new words මොනවාද කියලා අපි අද බලමු. පළවෙනි එක වතශි. වතශි කියලා කියන්නේ I නැත්නම් මම. ඊට පස්සේ වතශි තාචි we එහෙම නැත්නම් අපි. තුන්වෙනි එක අනත කියලා කියන්නේ ඔබ. ඊට පස්සේ අනොහිතෝ that person. අනොකතා that personම තමයි. හැබැයි polite form එක තමයි අනොකතා කියලා කියන්නේ. ඊට පස්සේ මිනසන් කියනවා everybody. සන් පදේ එකතු කරනවා Mr. or Mrs. කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට යමදා සන්, අබේ සන් අනේ විදිහට. ඊට පස්සේ චන් කියන පදේ අපි ඇඩ් කරනවා child name එකට. පස්සේ හරියට මේ වගේ අර පැටියා, ස්වීටි වගේ අර්ථයක් තමයි චන් කියන එකෙන් දෙන්නේ. ඊට පස්සේ කුන් එකත් අපි පාවිච්චි කරනවා පිරිමි ළමයින්ගේ නම් මගට. ඊට පස්සේ ජින් පාවිච්චි කරනවා nationality එකක් කියන්න. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා ජින්, චූගොකු ජින්, කාංකොකු ජින් අනේ විදිහට. ඊට පස්සේ ගුරුවරයාට කියනවා සෙන්සෙයි කියලා. තමන් ගුරුවරයෙක් කියලා තමන්ට කියන්න ඕනි අවශ්‍යතාවයක් ආවොත් එහෙම අපි කියන්නේ කියෝෂි කියලා. ඊට පස්සේ ශිෂ්‍යයාට කියනවා ගක්සෙයි කියලා. ස්ටුඩන්ට්. කම්පැනි එම්ප්ලොයර්ට කියනවා කයිෂයින් කියලා. එම්ප්ලොයර්ට කියනවා ෂයින් කියලා. ඉෂක් කියනවා ඩොක්ටර්ට. කෙන්කියෝෂක් කියලා කියනවා රිසර්චර්ට. ඉන්ජිනියා කියලා කියනවා ඉන්ජිනියර්ට. දායිගකු කියලා කියනවා යුනිවර්සිටි එකට. බ්‍යෝයින් කියලා කියනවා හොස්පිටල් එකට. දෙන්කි කියලා කියනවා ඉලෙක්ට්‍රිසිටි. දරේ කියලා කියනවා හූ කියන එක. එතකොට දොනතා කියලා කියන්නේ හූ වල polite form එක. හූම තමයි ඒකේ තේරුම. හැබැයි polite form එක තමයි දොනතා කියලා කියන්නේ. ඊට පස්සේ අපි සයි පදේ එකතු කරනවා වයස කියද්දී. උදාහරණයක් විදිහට වත්තශිවානි ජෝයොන් සයිදෙස් අන්නේ විදිහට සයි පදේ එකතු කරනවා නනි සයි කියලා වයස කියන්න. ඊට පස්සේ කාගෙන් හරි අපි වයස ඇහුවොත් එimhe නන්සයි දෙස්කා කියලා අහන්නේ අපි. එතකොට නන්සයි කියලා කියන්නේ how old. අපිට yes කියලා කියන්න ඕනේ නම් yes කියන්නේ hi. no කියන්න ඕන වෙනවා. no කියනකොට ea කියලා කියනවා. ඊට පස්සේ ශිස්තුරේ දෙස්කා කියලා කියන excuse me කියන එක. but excuse me. ඔනමයවා කියන may I have your name? may I have your name කියන එකට. හජිමිමස්තේ කියනවා අපි කවුරු හරි first time meet වෙනකොට හජිමිමස්තේ කියලා කියනවා. අපි ඊළඟට කියනවා දෝසෝ යොරොෂිකු ඔනෙගාෂිමස් කියලා. ඒකෙන් කියන්නේ please to meet you. ඊට පස්සේ අපි මෙහෙම එකක් කියනවා කොචිරවා අබේ සන්දෙස්. කොචිරවා නිමේෂ සන්දෙස්. ඒ කියන්නේ මේ ඉන්නේ නිමේෂ මහත්මිය, මේ ඉන්නේ අබේ මහතා. අන්නේ විදිහට මේ ඉන්නේ කියන එකට තමයි කොචිරවා කියලා අපි එකතු කරන්නේ. ඊළඟට ඇමරිකාවට කියනවා ඇමරිකා කියලා. අපි UK වලට කියනවා ඉංග්‍රීසි කියලා. ඉන්දියාවට කියනවා ඉන්දෝ කියලා. ඉන්දුනීසියාවට කියනවා ඉන්දුනීසියා කියලා. කොරියාවට කියනවා කංකොකු කියලා. තායිලන්ඩ් වලට කියනවා තායි කියලා. චයිනා වලට කියනවා චූගොකු කියලා. ජර්මනියට කියනවා දොයිත්සු කියලා. ජපානයට කියනවා නිහොන් කියලා. ෆ්‍රාන්ස් වලට කියනවා ෆ්‍රාන්සු කියලා. බ්‍රසීල් වලට කියනවා බුරජිරු කියලා.
සකුරා යුනිවර්සිටි එකට කියනවා සකුරා දයිගකු කියලා. ෆුජි විශ්වවිද්‍යාලයට නැත්නම් ෆුජි යුනිවර්සිටි එකට කියනවා ෆුජි දයිගකු කියලා. කෝබෙ හොස්පිටල් එකට කියනවා කෝබෙ බියෝයින් කියලා. මේවා තමයි පළවෙනි පාඩමට මින්නන නිහොංගෝ N5 සිලබස් එකට අදාළ පළවෙනි පාඩමට අයත් වෙන අතරශී කොතොබා නැත්නම් new words. බොහොම ස්තුතියි. අරිගතෝ ගොසයිමාස්.